දුව එකොනොමිකා මොකද තාත්තා මට දෙන්නේ? හා එහෙමනේ. මොකද ඔය ළමයා අර අපි ගෙනාපු යෝජනාවට අකමැති. මොන යෝජනාවටද තාත්තා? ඔය බලහංකො ඒක මතක නැන්නේ. ඇයි ළමයෝ අර මාළු විකුණන පීතර මුදලාලිගේ එකම පුතා ගංචක්කර්. අපෝ මං කැමති නෑ කංචක්කර්ට. මොකද උඹ ගංචක්කරට අකමැති? ඒක බලහං හොඳට තුන් වේලම මාළු කාලා සැපට හැදිච්ච කොළුවා. බලපංකො ඒකගේ සීදේ මූණ විතර. තනිකර මාළු ලෑල්ලේ උඩ අතට තියලා තියෙන තෝර පෙත්ත ගැහුවාගේ මූණ. අනේ උදේට මං කැමති නෑ තාත්තා. මොකද අකමැති? අනේ උඹලගේ පවට පින්නෙන්න පුළුවනේ. මෝඩියේ එකොනොමිකෝ. උඹ ඒ ගංචක්කර එක දීගමන්. මට බෑ තාත්තා මං බෑ කිව්වොත් බෑ ප්‍රේමයි. මං මෙරිනවා යන්නේ. ඔය බලහංකො ඉතින් ඒ කරුමේ මේක. හරි. උඹට ගංචක්කර යව එපා නම් කසාද බඳින්න බැරි නම් කාටද උඹ කැමති? මං කැමති ශාරුක් ඛාන්ට. මොකද? ශාරුක් ඛාන්ට. මං එයා එරෙන වෙන කවුරුත් බඳින්නේ. අනේ මෝඩියේ. උඹ හිතනවාද ඔය කියන ශාරුක් ඛාන් එහෙ ඉන්දියාවේ ඉන්න නෝන්ලා 300 අතෑරලා උඹව වඳින්නයි කියලා? ඇයි ශාරුක් ඛාන් අයියට මං වගේ නිර්මල පිවිතුරු කෙල්ලෙක්ව බඳින්න බැරි? ඒ වෙන මොකුත් ඉන්න නෙමෙයි. උඹට අර රත්තරන් ටිකට ඇහැට පේන්න ඉන්න මාළු කඩේ පීතරගේ පුතා ගංචක්කර බඳින්න පින නෑ වගේ ශාරුක් ඛාන්ටත් පින නෑ සුරං අප්පුවාමිගේ එකම දුව එකොනොමිකාව බඳින්න. ඒකයි. තාත්තා ඈ මං ශාරුක් ඛාන් අයියා නමින් මුළු ජීවිත කාලෙම අවිවාහකව ඉන්නවා. ඔව් ඒකට ඒක හොඳයි. එහෙම වුණොත් අර අහිංසක ශාරුක් ඛානයත් බේරිලා අර ගංචක්කරයත් බේරිලා.